ඊට අමතරව අපි සැලසුම් කරලා තියෙනවා රැකියාවල්. උපාධිධාරී විශාල ප්‍රමාණයකට රැකියා නැතුව ඉන්නෝ. නේද? තවත් තරුණ කණ්ඩායම් වලට රැකියා නැතුව ඉන්නෝ. හැබැයි අපි අර බල්ක් පිටින් අරන් ඔෆිස් පුරවන්නේ නැහැ. ගොඩක් පහුගිය කාලේ ගත්තු අයට තනතුරුකුත් නැහැ, පුටුකුත් නැහැ, වැඩකුත් නැහැ. උසස් වීමක් නැහැ, කාර්යයක් නැහැ, අපරාධි. අපි පහුගියදා අගමැති ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරා. කමිටුවක් පත් කරලා තියෙන රජයේ පුරප්පාඩු හඳුනාගත්තා. ඒකෙන් පුරවන්න ඕන පුරප්පාඩු හඳුනාගත්තා. දැන් අපි හඳුනාගෙන තියෙනවා පුරප්පාඩු 30000ක් පුරවන්න. 30000ක්. මේ අයවැය ලේඛනයෙන් අපි ඒක පටන් ගන්නවා පුරවන්න. මේ වසරේ පුරවන්න පුළුවන් ඔක්කොම ප්‍රමාණය පුරවනවා. ඉතුරු ටික ලබන වසරේ පුරවනවා. 30000ක්. පොලිසිය විතරක් පුරප්පාඩු 21000ක් තියෙනවා. අපි මේ අවුරුද්දේ මොකද පොලිසිය බඳව ගන්න ඔක්කොම ට්‍රේන් කරන්න ඕන. ඒ පාසුකම් එක බලපුවම අපිට නේද 2000ක් බඳව ගන්න පුළුවන්. මේ අවුරුද්දේ අපි පොලිසියට 2000ක් බඳව ගන්නවා. ගුරුවරු බඳව ගන්නවා. රේගු දෙපාර්තමේන්තුවට බඳව ගන්නවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බඳව ගන්නවා. ඒ වගේ පුරප්පාඩු තැන් වලට අපි බඳව ගන්නවා. මොකද ඒකට රස්සා ටික ඇති කරන්න පුළුවන්. තරුණට රැකියාව උත්පාදනය කරන්න. අපි අපේක්ෂාව. එනිසා අපි මේ ආර්ථික අර්බුදයේ මැද්දේ වුවත් අපි ජනතාව බලා ගන්න ආණ්ඩුවක්. ජනතාව වෙනුවෙන් ආරක්ෂාව සපයන ආණ්ඩුවක් මේ ගොඩ නැගිලා තිබෙන්නේ. අපි ඒ කාර්ය කරමින් තිබෙනවා. ඒ වගේම අයවැය ලේඛනයෙන් අපි අපේක්ෂා කරනවා රාජ්‍ය සේවකයන්ගේ වැටුප. රාජ්‍ය සේවකයන්ගේ වැටුප විශේෂයෙන් ගත්තොත් මූලික වැටුපේ වැඩි කිරීමක් කරන්න. අවුරුදු ගණනාවකින් මූලික වැටුප වැඩි කරන්නේ ටිකක් ඇඟට දැනෙන වැටුප් වැඩි කිරීමක් කරන්න අපි අපේක්ෂා කරනවා. ඇයි? මේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න නම් ඒගොල්ලන්ට අපි ඒ කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය වෙන සහාය අපි මුදල් දෙන්නම්. හැබැයි වැඩ කරන්නත් පටන් ගන්න ඕන. ඒක මනින ක්‍රමයකට ස්ථාපිත කරන්න අපි අපේක්ෂා කරනවා. වැඩ කරන්නත් ඕන. ඒ වගේම අපි සැලසුම් කරලා තියෙන අපේ රට ඩිජිටල් කරණයට භාජනය කරන්න. තාමත් පරණ විදිහට ෆයිල් පුරවගෙන තාමත් පරණ විදිහට ලොකු ගොඩනැගිලි හදාගෙන තාමත් පරණ විදිහට පොලිමේ රජයෙන් වැඩක් කරගන්න යන යුගය අපි අවසන් කරන්න ඕන. ඒ සඳහා ඩිජිටල් කරණයට අපි සැලසුම් හදලා තියෙනවා. ඒකේ මූලික පියවර 3ක් අපි මේ මාසේ මුල ආරම්භ කරන්න සැලසුම් කළා තියෙනවා. එකක් තමයි ජනාධිපති අරමුදලෙන් ආධාර ප්‍රදානය කරනකොට. ජනාධිපති අරමුදලෙන් ආධාර ප්‍රදානය කරනකොට හැම කෙනාම කොළඹට යන්න ඕන ෆයිල් එක අරගෙන. ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහිල්ලා ෆයිල් එක බාර දෙන්න ඕන. ෆයිල් එකේ අඩුවක් තියෙනවා කිව්වොත් ආයෙ ගිහිල්ලා බාර දෙන්න ඕන. අපි මොකද කරන්නේ? සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම අපි ඒකට අවශ්‍ය වෙන පරිගණක පද්ධතියක් ස්ථාපිත කරනවා. තමන්ගේ තොරතුරු ගිහිල්ලා ඒකට ඇතුල් කරන්න පුළුවන්. ඒ ජනාධිපති කාර්යාලයෙන් ඔෆිස් එක මැනලා අඩුවක් තිබ්බොත් ඒ අඩුව කියනවා. වැඩේ පාස් නම් පාස් කියනවා. අදාළ account එකට සල්ලි එනවා. ජනාධිපති ලේකම් කාර්යාලයට එන්න අවශ්‍ය නැහැ. කාර්යක්ෂම කරමින් සුරක්ෂිත කරන්න ඕනේ. ඒ වගේම අපි සැලසුම් කළා තියෙනවා ගවර්න්මන්ට් පේ කියලා අලුත් platform එකක් හදන්න. ආණ්ඩුවට කරන සියලු ගෙවීම් තමන්ගේ ෆෝන් එකෙන් කරන්න පුළුවන්. තැපැල් කන්තරුවට යන්න ඕනේ, බැංකුවට යන්න ඕනේ. ආණ්ඩුවට ගෙවීමක් කරන්න තියෙනවා නම් ෆෝන් එකෙන් කරන්න පුළුවන්. පොලිසිය මහතුරු ගහන දඩකොලේ පවා අපි නේද? ඒ විදියට ගෙවන්න විදියට සැලසුම් අපි හදනවා කාර්යක්ෂමතාවය. මේවා ලෝකේ රටවල් මීට ගොඩක් කලින් කරපු දේවල්. අපේ පාලකයෝ නොකර හිටපු දේවල්. ඒක කාර්යක්ෂම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන් තමන්ට උපන්න සහතිකයක් ඕන වුණොත්, පවුලේ මොකක් හරි මරණ සහතිකයක් ඕන වුණොත් ඒ කිසි ලියවිල්ලක් ගන්න බෑ. ඒ පාර්සලේ ගහලා තානාපති කාර්යාලයට ගිහලා පාර්සලේ ගැට ගහලා ෆ්ලයිට් එකකින් මෙහෙට එවලා මෙහෙන් නැවත ගෙනියන්න ඕන. අපි ඒව ඔක්කොම එහෙ තානාපති කාර්යාලෙම කරගන්න පුළුවන් විදියට ඩිජිටල් කරන එකට භාජනය කරනවා මේ පෙබරවාරි මාසේ 7 වෙනිදා. එතනින් අතර නොවි අපි මේ ඩිජිටල් කරන විශාල පියවරක් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. ඒකදී අපි ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දෙනවා. ඒකට විශාල මතයක් හදමින් තියෙන මේ දත් තෝරකම් කරන බොරු. මේ ෆෝන් එක ගත්තාම ඔයගොල්ලන්ගේ දත් ඔක්කොම ෆෝන් එකේ තියෙනවා. ඒක පැරණි යුගයට අයිති කතා. ඉන්දියානු රජය ඒක අපිට රුපියල් බිලියන 10ක කෝටි 10000ක කෝටි 1000ක ආධාරයක් දෙන්න එකඟ වෙලා තියෙනවා ඩිජිටල් හැඳුනුම්පත සකස් කරන්න. ඒකට තවත්
කෝටි 900ක් විතර අපි දාන්න ඕන කෝටි 19ක් විතර කෝටි 1900ක් විතර යනවා. අපි බිලියන 9ක් දානවා ඒගොල්ලෝ බිලියන 10ක් දාලා අපි ඩිජිටල් හැඳුනුම්පත මේ අවුරුදු එකහමාරක් විතර ඇතුළත අපි අවසන් කරනවා. එතකොට රජයත් එක්ක බැංකු පද්ධතියත් එක්ක ඕනෑම ආදායම් බදු ගෙවීම මේ සියල්ල Tamanට ගෙදර ඉඳන් Tamanගේ හැඳුනුම්පත ඩිජිටල් හැඳුනුම්පතක් කරා කරන්න පුළුවන්. ඒක අපේ තාක්ෂණ විශාල පියවරක්.